අම්මා ආවේ නෑනේ. නෑ. ඇයි ආවේ නැද්ද? අම්මා මැරුණා. අම්මා මැරුණා. ඇත්තද? ගොඩක් කල්ද පුතේ? එහෙනම් ඉච්චර කන්නේ. ආ මොකද උනේ? heart attack. අනේ ඉතින් ඔයාලට අම්මව මිස්ද ගොඩක්? අම්මා ආදරේද? තාත්තා ඒ පහළුව දෙන්නේ නැහැ. ඒ වචනේ අහන්න ලැබෙන එක හරි වාසනාවක් මල්ලි. තාත්තා ඒ පාළුව දෙන්නේ නැහැ. තාත්තා අම්මගේ තාත්තගේ දෙන්නගේ ආදරේ දෙනවා. දැන් තමයි මට තේරුනේ මේ තාත්තා ගේයස් කරනවා, අතු ගන්නවා, උයනවා කියපුවම මේ ඒ කියන්නේ තාත්තා කෙනෙකුට ලොකු බරක්. ඒ කියන්නේ අම්මගේ අඩුව පිරිමහන්න තාම චූටි දුවල පුතාලා නෙන්නේ නේ. කමක් නැද්ද මල්ලි ඇහුවට මම මොකද්ද බයිපාස් එක කර ඉන්නකොට සිහිය ගන්න බැරි වුණා. මෑතකද? මාස 3යි ඊට. එතකොට දැන් මෙයා මෙහි එක්කන් කලින් ආපු පාර අම්මා හිටියද? ඒකට අම්මත් එක තමයි ආවේ. අම්මත් එක දාවේ? ආ. ඒ කියන්නේ අම්මා ආසාවෙන් හිටියද ඔයා පොඩි වැඩ වෙනවට? අනේ සමා වෙන්න ඕනේ නේ. ඒක හරීම ඒ කියන්නේ මේ වැඩසටහනේ මට අපිට වෙච්ච බොහොම දරුණුම සිද්ධියක් ඒක. ඒ කියන්නේ අම්මත් එක්ක ඔඩිෂන් එකට ඇවිල්ලා අද ප්‍රෝග්‍රෑම් එකට එද්දී අම්මා අහිමි වෙලා. අම්මගේ සතුටනේ. අම්මා මොනවාද ඔයාව ප්‍රෝග්‍රෑම් එකට එනවා අම්මා ආසාවෙන් දීතියේ? ඈ? ඔයා ජොබ් එකක් කරන්නේ නැද්ද මල්ලි ඔයා? බිස්නස් කරන්නේ දැන් ඉතින් කොහොමත් එළියට යන්න බෑ. ඉතින් මේ දෙන්න වෙනුවෙන් සම්පූර්ණ කාලය යොමු කරලා තියෙන්නේ ඉතින්. මෙයාට කීයද වයස එතකොට? දැන් 6 මාරයි. පුතාට 12යි. 12යි. වාගේ හයියට කවුරු හරි ඉන්නවද සපෝට් කරන්න? තාත්තා ඉන්නවා මගේ තනියට. කඳුලින් ඉපදී කඳුලින්ම මියැදෙන රණ මඩලේ නිමි පහනක් වනු මන දිවි ගංගාවේ නොනිමිති අඹ තුල මාතුරුලටගෙන නිබඳ සරණු අම්මා